අදාහගත නොහැකි බල ඔවුන්ට තිබෙනවා. එක්කෙනෙක් ළඟ සිටිනවා. එයාගේ නම තමයි බෙන් ටෙනිසන්. ඔයා නම් ඉවරයි කොල්ලෝ. මං සුපිරිවීරයෙක් කියලා කාටවත් වැඩක් නැහැ. මේකයි. දැන් වීරයෙක් වෙන වෙලාව. මෙයා අවුරුදු 16ක කුඩා දරුවෙක්. ඔයා ඒකේ ලස්සනයි. මම ප්‍රේක්ෂක ඔබට පවරනවා. මේ බෙන් ටෙනිසන් හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? මට නිකමට හිතෙනවා ඔයගොල්ලෝ ඒ කාලේ මාව ආශ්‍රය කරේ මට විතරනේ ඒ කාලේ වාහන පදින්න පුළුවන්කම තිබුණේ ඒ හින්දාද කියලා. ඕ බෙන් ටෙනිසන්. ඔව්. නෙමෙයි ලකුණ බැලඳගෙන ඉන්නයි. එතකොට කවුද මෙයා? මේක නිකන් වාහනයක් නෙවෙයි. සුපිරි එකක්. ලස්සනයිනේ. ගිහින්ම බලන්න ඕනේ මේ බාණ්ඩ කොයි වගේ එකක්ද කියලා. උන්න පාර දෙන. එයා පැනගත්තා. කලබල වෙන්න එපා. එයාව නිදහස් කරන්න. මේකට ආලෝකයේ වේගය මෙන් 15ක වේගෙන් යන්න පුළුවන්. පරමාණුක බලයෙන්. මේ අතරමඟදී නතර කරලා දැම්මා මෙහෙ වෙච්ච හොරකම් කීපයක්. හොරකම්? සකල ජීවියන්ෝ හඳුනාගත්තා. එම ක්‍රියාවලිය සිදු කරන එක සූදානම් වෙසි. ඕ යාළුවා ගේට් පාස් නැතුව ඔවා ගෙනියන්න දෙන්න බෑ. නියම වැඩකාරයා ඉන්න මේ පැත්තේ. අනේ අපිට ඇත්තටම මේක කතා කරලා විසඳ ගන්න බැරිද? ප්‍රධාන DNA අණු හඳුනාගත්තා. පරීක්ෂා කිරීම අවසන්. මේ පාර අරන් ගියේ එන්ජින් එක න්‍යෂ්ටික බෝම්බයක්. එයාගේ අනේ එයා නැවත හදා ගන්නවා වගේ. මෙහි තැන තියෙන්නේ යහපත් දේවල් වලට පමණයි. මේ වගේ සුපිරි බල ඔරලෝසිය අලුත් වැඩ කැලි තියෙනවා තේරුණාද? වීරයෙක් වෙන්න වගේ